සුබම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝගෙම දවසම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම ඔයාලත් එක්කන් ෂෙයා කරගන්න ආවේ කේක් ඕඩර්ස් නැති දවසක මගේ උදේවරුව ගත වුණේ කොහොමද කියලා. උදේම නැගිටලා මූණ සෝදලාම අපි අපේ දවසේ වැඩ කටයුතු ආරම්භ කරමු. ඉතින් උදේම මූණ සෝදාගෙන මම ඊළඟට කරන්නේ බුද්ධ පූජාව තියාගන්න එක. ඉතින් අද මම අම්මලා ගෙදරින් තමයි බුද්ධ පූජාව ගෙනාවේ. මොකද මම ඊයේ වෙඩින් කේක් ඕඩර් එකක් කරා. ඒක කරලා ඉවර වෙනකොට ගොඩක් රෑ වුණා. මම අද උදේම නැගිට්ටේ නැහැ. ටිකක් වෙලා ගිහින් තමයි ඇහැරුනේ. මම දැන් උදේට ලෑස්ති කරගන්න යන්නේ ඉඹුල් කිරිබත්. ඉතින් ඒකට පැණිපොල් එක තමයි මම මේ හදන ගමන් ඉන්නේ. ඉතින් ඉඹුල් කිරිබත් කන්න මට අද ආස හිතුණා. මොකද මම කේක් ඕඩර්ස් නැති දවස්වලට මට ආසම දෙයක් මම හදලා කනවා. ඉතින් මට අද ඉඹුල් කිරිබත් හදාගන්න ආස හිතුණා. මට මොනා හරි ඇත්තටම කන්න ආස හිතුනොත් මං ඒ දේ අනිවාර්යෙන්ම හදා ගන්නවා. මොකද YouTube එකෙත් එක ඔය කෑම හදන රෙසිපීස් දැක්කොත් එහෙම ඒක දැක්ක ගමන් මගේ ළඟ ඒ බඩු ටික තියෙනවා නම් මම ගිහිල්ලා හදා ගන්නවා. නැත්තම් ඒක දිහා බල හිටියොත් ඒක බලලම රස විඳලා ඉවරයි. අපි ආය හදාගන්න යන්නේ නැහැ. කම්මැලි හිතෙනවා. ඉතින් දැක්කොත් මම ඒ වීඩියෝ එක බලන ගමන්ම මේ හදාගන්නවා. ඉතින් මට අද කේක් ඕඩර්ස්ුත් නැති නිසා මට උදේම කිරිබත් තමයි කන්න ආස හිතුනේ. කිරිබත් කන්න ආස හිතුනකොට ඉඹුල් කිරිබත්ම කමුයි කියලා හිතලා ඉතින් මම දැන් කිරිබත් ලෑස්ති කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ වීඩියෝ එක තමයි අපි දෙන්නගේ අලුත් ගෙදර ඉඳලා කරන 4 වෙනි වීඩියෝ එක. මම කලින් වීඩියෝස් කරේ අම්මලාගේ ගෙදර ඉඳලා. ඉතින් දැන් මම මගේම කියලා ගෙදරක ඉඳලා තමයි වීඩියෝස් කරන්නේ. මගේ කලින් වීඩියෝස් බලලා නැත්නම් ඒවා බලන්න ඔයාලා. කේක් හදන විදිහ, කේක් බිස්නස් එකක් මුල ඉඳලා ආරම්භ කරන්නේ කොහොමද? බටර් කේක් එක, ඒ වගේම චොක්ලට් කේක් එක, බර්ත්ඩේ කේක් එකක්, චොක්ලට් රිප් කේක් එකක්, ඒ වගේ හදාගන්න විදිහ මම මුල සිට මගේ YouTube channel එකේ කලින් වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් ඒවා බලන්න ඔයාලා. මොනවාද කේක් ඕඩර් එකක් කොහොමද පටන් ගන්නෙ, ලාභය කොච්චරක් ලැබෙනවද කියලා හැම දෙයක්ම මම මගේ කලින් වීඩියෝස් වල කියලා දෙනවා. ඉතින් මම මගේ කේක් ඕඩර්ස් වලින් ලැබෙන ලාභයනුයි මගේ මහත්තයාගේ ශක්තියනුයි තමයි මම මේ වගේ ගෙයක් ගොඩනගා ගත්තේ. අවුරුදු 3ක් වගේ පොඩි කාලයකින් තමයි අපේ ගෙදර වැඩ නිමා කරගත්තේ. ඉතින් සම්පූර්ණයෙන්ම වැඩ නිමා කරගන්න බැරි වුණත් අපි දෙන්න හිතපු තරමක් දුරට අපේ ගෙදර වැඩ නිමා කරගත්තා. ඉතින් අපි දෙන්නට උවමනාවක් තිබ්බෙත් අපේ අම්මලාගේ ගෙදර ඉඳලම ගොඩක්ම දුරට ගෙදර වැඩ කටයුතු අවසන් කරගෙන එන්න. ඉතින් ඒ වගේම හිතපු විදිහටම අපි දෙන්නට කරගන්න ශක්තිය ලැබුණා. ඉතින් මම කියන්න කැමති මේ channel එක බලන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් තමන්ගේම දෙයක් නොකර තවත් පසුතැවෙනවා නම් මම මොනවද කරන්නේ, මට මාසිකව කිසිම ආදායමක් එන්නේ නැහැ කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් මම කියන්නේ තමන්ගෙම කියලා පුංචිවට හරි බිස්නස් එකක් පටන් ගන්න. අපි පුංචිවට පටන් ගන්න දේවල් කවදා හරි ලොකු ව්‍යාපාර බවට පත් වෙනවා. ඉතින් බය නැතුව පටන් ගන්න. තමන්ගේ ළඟ තියෙන දේවල් වලින් පටන් ගන්න. මමත් මගේ කේක් බිස්නස් එක මුලින්ම පටන් ගත්තේ මගේ ළඟ තිබ්බ oven එකෙන්. ඉතින් මගේ කලින් වීඩියෝස් වල මම ඒ ගැන සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ තියෙන දේවල් වලින් මම කේක් ඕඩර්ස් කරලා තමයි මගේ අනිත් බඩු ටික හදාගත්තේ. දැනට ඉතින් මගේ oven 3ක් තියෙනවා මගේ ළඟ. ඉතින් ඒ තරමටම ආවේ මගේ හිතේ ශක්තිය නිසා. ඒ වගේම මගේ මහත්තයාත් මගේ දෙමව්පියොත් ඉතින් මට මේ තැනට එන්න ගොඩක් උදව් කරා. ඉතින් මොනා හරිම ගැටලුවක් තියෙනවා නම් මේ පිළිබඳව කේක් බිස්නස් එකක් පිළිබඳව මට කමෙන්ට් එකක් දාලා අහන්න. මම ඔයාලට අනිවාර්යෙන්ම රිප්ලයි කරන්නම්. ඒ
ඒ වගේම මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඇත්තටම කියනවා අපි දෙයකට අත ගහලා හදන්න පටන් ගද්දී අපි දැන් ගෙයක් හදන්න පටන් ගන්නවා කියන්නකො. අපි බිස්නස් එකක් මුලින්ම ආරම්භ කරන්න පටන් ගන්නවා කියන්නකො. අනිවාර්යෙන්ම අපිට ප්‍රශ්න එනවා. අපිට මොනවා හරි ප්‍රශ්න එනවා. එක්කෝ බිස්නස් එකේ ඕඩර්ස් අඩු ප්‍රශ්නයක් හරි අපි ගෙයකට අත ගහද්දී වටපිටාවේ ප්‍රශ්නයක් හරි ඒ හැම ප්‍රශ්නෙම අපි බාර ගන්න ඕනේ. ඒ හැම ප්‍රශ්න වලටම අපි මුහුණ දෙන්න ඕනේ. ඒ ප්‍රශ්න ආවා කියලා අපි එතනින්ම කඩා වැටුණා නම් අපි ඒ දේ අතහැරලා දැම්මොත් අපිට කවදාවත් අපේ ටාගට් වලට යන්න බැහැ. ඒ නිසා අපි එන හැම ප්‍රශ්නයකටම මුහුණ දීගෙන තමයි වැඩ කරන්න ඕනේ. ඉතින් මම මගේ බිස්නස් එක පටන් ගද්දි මට කේක් ආවේ ඕඩර්ස් මාසෙට එකක් විතර ආවේ. ඉතින් දැන් ඇත්තටම එනවා මාසෙට කේක් ඕඩර්ස් 25ක් වගේ එනවා. ඒ වගේම වෙඩින් කේක් ඕඩර්ස් එනවා. ඇත්තටම කියනවා නම් කේක් පීසස් 500 200 ඒ වගේ ඕඩර්ස් එනවා. ඉතින් ඇත්තටම මට මගේම කියලා ඒ කියන්නේ ගෑනු ළමෙක් හැටියට කාන්තාවක් හැටියට තමන්ගේ දේවල් ගන්න, තමන්ට අඳින්න පළඳින්න, තමන්ගේ ක්‍රීම් ටික ගන්න, තමන්ගේ අවශ්‍යතා හැම එකටම මම මගේ බිස්නස් එකෙන් මුදල් යොදවනවා. ඉතින් ඒ අතින් බලනකොට මට ලොකු ආඩම්බරයක් තියෙනවා මං ගැන. ඉතින් මමත් ඔයාලට කියන්නේ මේක බලන අක්කලා නංගිලා හැමෝටම තමන්ගෙම කියලා දෙයක් පටන් ගන්න. තමන් ගවර්මන්ට් ජොබ් එකක් කරනවා කියලා පාර්ට් ටයිම් ජොබ් එකකට ඒ වගේ බිස්නස් එකකට අත ගහන්න නැතුව ඉන්න එපා. දැන් ඇත්තටම කියනවා නම් ගවර්මන්ට් ජොබ් එකකින් අපිට සීමා වෙච්ච පඩියක් තමයි ලැබෙන්නේ. ඉතින් ඒක දැන් කාලේ හැටියට ජීවත් වෙන්න අපිට මදි. ඉතින් එතකොට තමන්ගෙම කියලා බිස්නස් එකක් කරගෙන යනකොට ඇත්තටම අපිට එක බිස්නස් එකේ ගන්න ආදායම හරි අපි ගවර්මන්ට් ජොබ් එකෙන් ගන්න සැලරි එක හරි දෙකෙන් එකක් ඉතුරු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමන්ගෙම කියලා පොඩි ව්‍යාපාර හරි පටන් ගන්න. එක්කෝ කොණ්ඩ කටු ඇක්සසරීස් ඒ වගේ බිස්නස් පටන් ගන්න පුළුවන්. ඒ වගේම ගොතන ඒවා ඒ වගේ බිස්නස් පටන් ගන්න පුළුවන්. ඒ වගේම ඕඩර්ස් කේක් ඕඩර්ස් කරන්නත් පුළුවන්. මගේ යාළුවොත් ඉන්නවා ගවර්මන්ට් ජොබ් කරන ගමන්ම කේක් ඕඩර්ස් කරන. ඉතින් එහෙම කරන්න පුළුවන්. අපි පොඩ්ඩක් කැප වෙන එක තමයි ඉතින් අපේ අදිෂ්ඨානය තියෙන්නේ. කැප වුණොත් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඉතින් මම මගේ ඉඹුල් කිරිබත් ටික දැන් හදාගෙන ඉවරයි. මම දැන් මගේ උදේ කෑම වේල ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් කෑම කාලාම අපි බලමු මගේ දවසේ ඉතුරු ටික මම කොහොමද ගෙව්වේ කියලා. මම ගෙදර අතු ගාගෙන දැන් ලෑස්ති වෙන්නේ මගේ බාත්රූම් එක ක්ලීන් කරගන්න. ඉතින් අද මට වැඩ ගොඩක් තියෙන දවසක්. මගේ ගාඩන් එකේ එක පැත්තක් තියෙනවා අපි පිඩලි කරනකොට ඒ ටිකට පිඩලි මදි වුණා. ඉතින් දැන් එතන හොඳටම වල් වැවිලා තමයි තියෙන්නේ. ඒ වල් ටික ගලවලා සුද්ධ කරගෙන එතන මම මල් පෝච්චි ටිකක් තියාන තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයාලත් දිගටම මගෙත් එක්කන් එකතු වෙලා ඉන්න. මම කොහොමද එතන ලස්සන කරගන්නේ කියලා බලන්න. හස්බන්ඩ්ුත් ලංකාවේ නැතුව මම ඇත්තටම තනියම තමයි ජීවත් වෙන්නේ. ඉතින් තනියම තමන්ගේ වැඩ කටයුතුත් කරගෙන ගෙදරත් ලස්සනට තියාගෙන ජීවත් වෙන එක ඇත්තටම කියනවා නම් හරි අමුතුම ජීවිතයක්. ඒක මට තේරෙන්නේ මම ඇත්තටම මෙහෙම තනියම ජීවත් වෙද්දි තමයි. කමක් නැහැ. ඉතින් අපි තනියමත් ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනෙනේ. ආයෙමත් එයා ඉක්මනට එයි කියලා බලාපොරොත්තුවෙන් මම මඟ බලාගෙන ඉන්නවා.
මම දැන් මිදුල අතුගා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ගස් වලින් වැටිලා තියෙන කොළ ටික මම මේ වගේ අතු ගාලා දාගන්නවා. ඉතින් මිදුල අතු ගානවා කිව්වට මට ඉදලකින් අතු ගාන තරම් මිදුලක් නැහැ. ඉතින් මම තියෙන මිදුලත් පිඩලි කරලා තමයි තියෙන්නේ. ඉතින් මම මේ කොටස අතු ගා ගන්නෙත් මගේ එළිය අතු ගාන කොස්සෙන්ම තමයි. මේ මිදුල් කොටස ඒ වගේම එතකොට මේ මල් පැල ඒ හැමදේම මම තමයි හදාගත්තේ. මමයි අපේ පවුලේ අයත් එක්කන් එකතු වෙලා තමයි මම මේ පිඩලි ටික කරගත්තේ. ඉතින් ගාඩන් එකට මට යොදවන්න ලොකු මුදලක් තිබ්බේ නැහැ. ගෙදර හැදුව නිසා, ගෙදරට ගොඩක් වියදම ගිය නිසා. ඉතින් ඒ නිසා අපි තීරණය කරගත්තා මේ පිඩලි ටිකක් ගෙනල්ලා මේ වගේ අපි මල්ලා ගන්න ඕනි කියලා. ඉතින් දැන් ඒ පිඩලි ටික හොඳටම වැවිලා තියෙන්නේ. අපි දැන් වැඩිපුර වැවිලා තියෙන පිඩලි ටික ගානට කපාගෙන මම ඔයාලට කලින් කිව්වේ මෙන්න මෙතන තමයි. මෙතන පිඩලි කරගෙන යනකොට පිඩලි කොටසක් අපිට මදි වුණා. ඉතින් මම දැන් එතනට මල් පැල ටිකක් තමයි තියාගන්න ලෑස්ති වෙන්නේ. පිඩලි නැහැ කියලා එක පේන්නේ නැහැ. මොකද එතන හොඳටම වල් වැවිලා තියෙන්නේ. අපි වැඩිපුර වැවුණු පිඩලි ටිකත් කපලා ඉවත් කරගෙන වල් ටිකත් ගලවලා ඉවත් කරගෙන මෙතන හොඳට පිළිවෙලක් කරගෙන මෙතනින් මල් පෝච්චි ටිකක් තියාගමු. මේ පිඩලි නැටි කොටස තමයි මගේ කාමරේ ජනල් ඇරපු ගමන් පේන්නේ. ඉතින් මම උදේම ජනලේ අරිනකොට මට මේ තැන තමයි පේන්නේ. ඉතින් මට මෙතන ලස්සන කරගන්න තමයි ලොකු උවමනාවක් තිබ්බේ. මට කාලය තිබ්බේ නැහැ මෙතෙන්ට කාලය යොදවන්න. ඉතින් මම අද තීරණය කරා මෙතන පොඩ්ඩක් හරි පිළිවෙලක් කරගන්නවා කියලා. ලොකුවටම බැරි වුණත් පොඩි හරි තියෙන දේවල් වලින් පිළිවෙලක් කරගන්නවා කියලා මම තීරණය කරගත්තා. මෙතන බැම්මෙත් මට මල් පැල ටිකක් එල්ල ගන්න ආසාවක් තියෙනවා. ඉතින් ඔයාලගෙත් මොනා හරි අයිඩියා එකක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. බැම්මක් කියන්නේ සාමාන්‍යයෙන් රත් වෙනවනේ බැම්ම. ඒ කියන්නේ මේක ඇත්තටම ගොඩක් රත් වෙනවා. මෙතන අවුව ගොඩක් වැටෙන නිසා අවුවට ඔරොත්තු දෙන මල් පැල මොනා හරි තියෙනවා නම් ඔයාලගේ ගෙවල් වල මෙහෙම බැමි වල එල්ලලා තියෙනවා නම් මට ඒකේ නම කමෙන්ට් එකක් දාන්න.
විදිහට තමයි මල් පැල ටික තියාගත්තට පස්සේ මගේ මිදුල තියෙන්නේ. ඉතින් අද දවසේ උදේවරුව මගේ ගත වුණේ මේ විදිහට තමයි. මම ඔයාලට පෙන්නන්නම් මගේ කාමරෙන් එළියට එනකොටම එළියෙන් ජනල් අරිනකොටම මල් පැල ටික පේන්නේ කොහොමද කියලා. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක මේ වෙනකන් එකතු වෙලා හිටියට ඔයාලට බොහොම ස්තුතියි. ඒ වගේම මගේ YouTube channel එකත් එක්කන් එකතු වෙලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.